ඔයා මේ විද්දි ප්ලේන් එක ගිහිල්ලා තිබ්බත් නැතත් ඔයා අනිවාර්යයෙන්ම බලන්න ඕන මේ ලෝකේ තියෙන අති විශාල ගුවන් යානා කිහිපයක් ගැන අද අපි මේ වීඩියෝ එකකින් බලමු. ඔයා දැකලා තියෙනවද ෆුට්බෝල් පිට්ටනියක් තරම් විශාල පියාපත් තියෙන ප්ලේන් එකක්? එහෙමත් නැත්නම් එක ගුවන් ගමනකින් මෙට්‍රික් ටොන් 640ක බර අදින්න පුළුවන් ලෝකේ විශාලම කාගෝ යෝධයෙක්. එහෙමත් නැත්නම් දෙමහල් බස් 850ක් විතර එකපාර දාන්න පුළුවන් වගේ ප්‍රමාණයක මගින් අරන් යන්න පුළුවන් ගුවන් යානයක් වල දැකලා තියෙනවා. මේවා නෝමල් ගුවන් යානා නෙමෙයි. මේවා තමයි මේ ලෝකේ හදලා තියෙන අති විශිෂ්ට ගණයේ විශාලම නිර්මාණ. හරි. අපි දැන් බලන්න යන්නේ මේ ලෝකේ තියෙන ප්‍රමාණයෙන් විශාලම ඒ වගේම සුවිශේෂී ගුවන් යානා টොප් ලිස්ට් එක ගැන. එහෙනම් වීඩියෝ එකට යන්න කලින් ආරාධනා කරනවා channel එක subscribe කරලා තියන්න. වීඩියෝ හොඳයි නම් like එකක් දාගෙන යන්න. අපි යන් වීඩියෝ එකට. අපි අද පළවෙනිටම කතා කරන්නේ මේ ස්ට්‍රැටලොන්ස් කියන ගුවන් යානය ගැන. මේ ගුවන් යානය The Kings of Wingspan කියලා හඳුන්වනවා. මේකේ පියාපත්වල දිග අඩි 385ක් විතර වෙනවා. ඒ කියන්නේ හරියට මුළු පාපන්දු පිට්ටනියක ප්‍රමාණය. මේ ගුවන් යානයට එන්ජින් 6ක් තියෙනවා. මේක තමයි දැනට මේ ලෝකේ තියෙන විශාලම පියාපත් තියෙන ගුවන් යානයේ විදිහට සලකන්නේ. මේ ස්ට්‍රැටලොන්ස් ගුවන් යානය හදලා තියෙන්නේ මයික්‍රොසොෆ්ට් එකේ සමනිර්මාතෘ පෝල් ඇලන් විසින්. මේ ගුවන් යානයේ තියෙන්නේ ට්වින් ෆියුස්ලේජ් නිර්මාණයක්. ඒ කියන්නේ ද්විත්ව ෆියුස්ලේජ් එකක්. දකුණු ෆියුස්ලේජ් එකේ විතරයි මේ ගුවන් යානයේ නියමුවන් ඉන්නේ. මේ ගුවන් යානය හදන එකේ අරමුණ වෙලා තියෙන්නේ රොකට් ඒ වගේම සැටලයිට් අඩි 35000ක් වගේ ඉහළට අරන් ගිහින් එතනින් අභ්‍යවකාශයට යවන්න. ඒත් දැන් වෙද්දි මේ ගුවන් යානය යොදාගන්නේ අධිධ්වනික පියාසර පරීක්ෂණ වලට. මේ ගුවන් යානයේ එන්ජින් නියම කුටි ඒ වගේම ලෑන්ඩින් ගියර්ස් වැනි පද්ධති බොහොමයක් බෝයින් 747-400 යානාවලින් අරගෙන හදපු ඒවා. ඊළඟට අපි කතා කරන්නේ මේ Lockheed C5M Super Galaxy ගුවන් යානය ගැන. අපි දැන් යමු ඇමරිකාවට. මේ ගුවන් යානය තමයි එක්සත් ජනපද ගුවන් හමුදාවේ විශාලම ගුවන් යානය විදිහට සලකන්නේ. මේ Lockheed ගුවන් යානයේ දිග අඩි 247ක් වෙනවා. මේ යෝධයාට පුළුවන් මෙට්‍රික් ටොන් 131ක්, ඒ කියන්නේ රාත්තල් 2,89,000ක් විතර බර උස්සගෙන යන්න. මේ ගුවන් යානයේ රෝද 28කින් යුත් ලෑන්ඩින් සිස්ටම් එකක් තියෙනවා. ඒ වගේම මේ ගුවන් යානයට බඩු පටවන්න ලේසි වෙන්න මේ යානයේ දන ගස්වන්න, ඒ කියන්නේ නීලින් සිස්ටම් එකක් පවා තියෙනවා. මේ Lockheed ගුවන් යානයේ ඉස්සරහ දොර සහ පිටිපස්ස දොර එකවර විවෘත කරන්න පුළුවන් හින්දා යුද ටැංකි, හෙලිකොප්ටර් ඒ වගේම විශාල මිලිටරි උපකරණ වුණත් ලේසියෙන් ඇතුල් කරලා එළියට ගන්න හැකියාව තියෙනවා. මේ ගුවන් යානය හදන්නේ 1960 දී. නමුත් C5M Super Galaxy මාදිරිය නවීකරණය කරලා මේකට GECF 680C3 එන්ජින් හයි කරලා මේ ගුවන් යානයේ සේවා කාලය 2040 දක්වා දීර්ඝ කරලා තියෙනවා. හරි, අපි ආයෙත් යමු කමර්ෂල් පැත්තට. මේ තියෙන්නේ Boeing 777-9X ගුවන් යානය. මේක සම්පූර්ණයෙන්ම වෙනස්ම විදිහේ ප්ලේන් එකක්. මේක තමයි මේ ලෝකේ දැනට තියෙන විශාලතම ද්විත්ව එන්ජින් සහිත මගී ගුවන් යානයේ විදිහට සලකන්නේ. මේ ගුවන් යානයේ පියාපත් අඩි 235ක් විතර දිගයි. මේ ගුවන් යානයට හයි කරලා තියෙන GE9X එන්ජින් එක තමයි දැනට ලෝකේ කමර්ෂල් ගුවන් යානයක සවි කරලා තියෙන විශාලතම එන්ජින් එක විදිහට සලකන්නේ. මේක තමයි මේ ගුවන් යානයේ කාර්යක්ෂමතාවයට විශාල වශයෙන්ම බලපාලා තියෙන්නේ. මේ ගුවන් යානයේ තියෙන තවත් විශේෂී දෙයක් තමයි මේ ගුවන් යානයේ තියෙන මේ නවන පියාපත් holding wing tip. මේ ගුවන් යානයේ පියාපත් කෙළවර මීටර් 3.5ක් නවන්න පුළුවන්. මේ හින්දා මේ ගුවන් යානය සාමාන්‍ය ගුවන් තොටුපළවල ගේට්ටුවල නවත්තන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ ගුවන් යානයේ සාමාන්‍ය වශයෙන් මගින් 426 දිනකට ගමන් කරන්න පුළුවන්. ඒ වගේම එක දිගට කිලෝමීටර් 13492ක්. එහෙමත් නැත්නම් නාවික සැතපුම් 7285ක් යන්න මේ ගුවන් යානයට හැකියාව තියෙනවා. දැන් අපි කතා කරන්න යන්නේ ලෝකේ ගුවන් තොටුපළවල් වලදී කවුරුත් අඳුරන දෙමහල් මගී යානය ගැන. මේ තමා Airbus A380 ගුවන් යානය.
The two-story hotel in the sky කියලත් මේ ගුවන් යානය හඳුන්වනවා. මේක තමයි ලෝකේ විශාලතම දෙමහල් කමර්ෂල් ගුවන් යානය විදිහට සලකන්නේ. මේකට උපරිම මගින් 853ක් අරගෙන යන්න පුළුවන්. මේ ගුවන් යානයේ පියාපත්වල දිග අඩි 261ක්. එහෙමත් නැත්නම් මීටර් 80ක් විතර වෙනවා. මුළු තට්ටු දෙකේම බිම් ප්‍රමාණය වර්ග මීටර් 550ක් විතර වෙනවා. මේ ගුවන් යානය නිර්මාණය කරලා තියෙන්නේ තදබදය අඩු කරන්න විතරක්ම නෙමෙයි. මේ ගුවන් යානය හදලා තියෙන්නේ මගේ සුව පහසුව උපරිම කරන්න බලාගෙන. මේ ගුවන් යානයේ ඉඩකඩ සහිත කැබින්, ඒ වගේම අඩු ශබ්ද මට්ටමක්, ඒ වගේම සුකෝපභෝගී ෂවර්ස්, ලොන්ස් හින්දා ගොඩක් මගින් මේ ගුවන් යානයට වැඩි ඇල්මක් දක්වනවා. ඒ වගේම මේ ගුවන් යානයේ බර අඩු කරන්න ඕන හින්දා මේ යානයේ පියාපත් සහ වලිග කොටස කාබන් ෆයිබර් වැනි සැහැල්ලු ද්‍රව්‍ය යොදාගෙන තමයි හදලා තියෙන්නේ. මේ ගුවන් යානය දැක්කම ඔයා හිතයි මේ මොන අවුල් සහගත ගුවන් යානයක්ද කියලා. මේක තමා එයාබස් සුපර් ගප්පි ගුවන් යානය. මේ ගුවන් යානයේ කාගෝ කුටීරයේ විශ්කම්භය අඩි 25ක්. ඒ කියන්නේ මීටර් 7.6. මේ ගුවන් යානයේ අමුතු හැඩේ හින්දම මේකට ආක්වර්ඩ් එයාප්ලේන් කියලා කියනවා. 1965 දී ඇපලෝ වැඩසටහන වෙනුවෙන් Saturn 5 රොකට් වල විශාල කොටස් ප්‍රවාහනය කරන්න NASA ආයතනයෙන් තමයි මේ ගුවන් යානය හදන්න පටන් ගන්න තියෙන්නේ. මේ ගුවන් යානයේ හින්ජ් නෝස් එක අංශක 110ක් උඩට විවෘත කරන්න පුළුවන්. ඒ වගේම මේ ගුවන් යානයට බඩු පටවද්දී හින්ජ් නෝස් ඉවත් කිරීමේදී ගුවන් පාලන පද්ධති වලට හානියක් නොවීමට විශේෂ ලොක් ඇන්ඩ් ඩිස්කනෙක්ට් පද්ධතියක් මේ ගුවන් යානයේ තියෙනවා. මුල් සුපර් ගප්පි ගුවන් යානය හදලා තින්නේ KC-97 ස්ට්‍රැටෝටැන්කර් ගුවන් යානය වෙනස් කරලා. ඊට පස්සේ හදන සුපර් ගප්පි ටර්බයින් මාදිරිය වැඩි බලයක් සහිත ඇලිසන් ටර්බෝප්‍රොප් එන්ජින් වලින් සමන්විත වෙලා තියෙනවා. මේ තියෙන්නේ ඇන්ටනෝව් AN-124 රස්ලන් යානය. මේක තමයි මේ ලෝකේ විශාලත්වය අතින් දෙවැනි තැන තියෙන කාගෝ යානය විදිහට සලකන්නේ. මේ ගුවන් යානයට මෙට්‍රික් ටොන් 150ක බරක් අරගෙන පියාසර කරන්න පුළුවන්. ඒ වගේම මේ ගුවන් යානයේ දිග අඩි 226ක් වගේම මේකේ පියාපත්වල දිග අඩි 240ක් වෙනවා. මේ ගුවන් යානය මිලිටරි වගේම වාණිජ කටයුතු වලටත් යොදා ගන්නවා. දුම්රි එන්ජින්, ඒ වගේම යෝධ ටර්බයින්, A318 ජෙට් එන්ජින් වගේ විශාල භාණ්ඩ ප්‍රවාහනය කිරීමට පවා මේ ගුවන් යානය භාවිත කරනවා. මේ AN-125 යානයේ ඉදිරිපස නහය සහ පිටුපස රැම්ස් යන දෙකෙන්ම භාණ්ඩ පටවන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ ගුවන් යානය රෝද 24කින් සමන්විත වෙනවා. මේ නැවීමේ පද්ධතිය, එහෙම නැත්නම් මේ නීලින් සිස්ටම් එක හින්දා මේ ගුවන් යානයේ නාසය මීටර් 1.2ක් දක්වා පහත් කරන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඊළඟට අපි බලන්න යන්නේ ඇන්ටනෝව් AN-225 ම්‍රියා යානය ගැන. මේ ගුවන් යානයක් ලෝකේ තියෙන විශාලතම කාගෝ ගුවන් යානයක් විදිහට තමයි සැලකන්නේ. මේකේ නම ම්‍රියා. ඒ කියන්නේ සිහිනය. මේක ඇත්තටම නොසිතූ යථාර්ථයක්. මේ ගුවන් යානයේ දිග අඩි 290ක් වෙනවා. තනි ගුවන් ගමනකින් මෙට්‍රික් ටොන් 640ක බරක් උස්සා යන්න මේ ගුවන් යානයට හැකියාව තියෙනවා. මේ ගුවන් යානය හදලා තියෙන්නේ සෝවියට් අභ්‍යවකාශ ප්‍රෝග්‍රෑම් එකකට අභ්‍යවකාශ ෂටල් ප්‍රවාහනය කරන්න. මේ ගුවන් යානය ඇත්තටම AN-124, ඒ කියන්නේ අපි අර කලින් කතා කරපු ගුවන් යානය දික් කරලා ඒකේ එන්ජින් 4 වෙනුවට එන්ජින් 6ක් සවි කරලා හදපු ගුවන් යානයක් තමයි මේක. මේ ගුවන් යානයේ කාගෝ කුටීරයේ ඇතුලේ සාමාන්‍ය ප්‍රමාණයේ කාර් 80ක් වුණත් නවත්තන්න පුළුවන්. ඒ වගේම කාගෝ තට්ටුවේ දිග අඩි 142ක්, ඒ කියන්නේ මීටර් 43ක් වගේ වෙනවා. කනගාටුවට කරුණු තමයි 2022 රුසියානු යුක්‍රේන යුද්ධය අතරතුරේ මේ එකම එක ගුවන් යානය විනාශ වෙලා තියෙනවා. මේ තමයි ජම්බෝ ජෙට් පවුලේ අන්තිම සහ විශාලතම පුරාවෘත්තය විදිහට සලකන Boeing 747 ජම්බෝ ජෙට් ගුවන් යානය. මේක The King of Jumbo Jet කියලා හඳුන්වනවා. මේක Boeing 747 පවුලේ විශාලම යානය විදිහට සලකන අතර මේකේ දිග අඩි 250ක් විතර වෙනවා. මේ ගුවන් යානයට මගින් 605ක් විතර අරගෙන යන්න පුළුවන්. මේ ගුවන් යානය මගී ප්‍රවාහනයට අමතරව
7478 කාගෝ මාදිරිය ලෝකේ වඩාත්ම බලගත්තු සහ ඉල්ලුමක් තියෙන භාණ්ඩ ප්‍රවාහන යාන අතර ඉහළින්ම ඉන්නවා. ඊළඟට අපි කතා කරන්නේ ලෝකේ දිගම මගී යාන අතරට එක්වුණ බලවත් එන්ජින් 4කින් සමන්විත වුණ එයාබස් යෝධයෙක් ගැන. මේ තමා එයාබස් A340-600 ගුවන් යානය. මේ ගුවන් යානය විශේෂයෙන්ම නිර්මාණය කරලා තින්නේ ගොඩක් දිගු දුර ගමන් සඳහා. මේ එයාබස් ගුවන් යානයට කිලෝමීටර් 13900ක් එහෙමත් නැත්නම් නාවික සැතපුම් 7500ක් නතර නොකර එක දිගට පියාසර කිරීමේ හැකියාව තියෙනවා. තවත් විශේෂ දෙයක් තමයි මේ ගුවන් යානයේ එන්ජින් 4ම හදලා තියෙන්නේ අපි හැමෝම දන්න රෝල්ස් රොයිස් ආයතනයේ විසින්. මේ ගුවන් යානයේ තියෙනවා මොඩර්න් කොක්පිට් එකක්. ඒ වගේම ෆ්ලයි බයි වයර් කන්ට්‍රෝල් සහ දියුණු විනෝදාස්වාද පද්ධති කීපයකුත් තියෙනවා. මේ A340-600 ගුවන් යානය 2003 දී Boeing 747-400 යානය අභිබවමින් කෙටි කාලයකට ලෝකේ දිගම මගී ගුවන් යානය විදිහට පත් වෙලා තියෙනවා. ඉතින් අද අපි මේ වීඩියෝ එක ඉවර කරනවා. ඔයාලා මේ වෙද්දිත් මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යෙන්ම අපේ channel එක subscribe කරන්න. වීඩියෝ එක හොඳයි නම් comment එකක් දාගෙන යන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.